පිටසක්වල ජීවී පරීක්ෂණයකින් ආයතනයකින් මේ ලොවට පා තබා තිබෙනවා. එය නම් මේ අපිට නාදුන්න පිටසක් ජීවියෙකුගේ තොරතුරක් ලැබී ඇති බවද, ඔහු මේ ප්‍රදේශයේ වෙසෙන බවද අපිට හෝඩුවා ලැබී තිබෙනවා. අපගේ මහා පරීක්ෂණ ප්‍රොෆෙසර් WADGKK JRCC NRB බණ්ඩාර හා අපගේ කැමරාකරු වන KR DW CNR බණ්ඩාර උතුමාණන් මෙතෙන්ට ඇවිල්ලා තිබෙනවා ඔහුගේ පරීක්ෂණ පැවැත්වීම සඳහා. මම නිවේදන කටයුතු සහාය දෙනවා. අපි දැන් ඔහුගේ විශේෂ ලක්ෂණ පිළිබඳව මහාචාර්යතුමාගෙන් විමසා බලනවා. ඔහු දැක ගන්න පුළුවන්. ඔබට ඔහු දැක ගන්න දැන් අපගේ කැමරා කණ්ඩායම, කැමරා අධ්‍යක්ෂක ඇතුළු කැමරා කණ්ඩායම ඔහුව නියමිත ආකාරයෙන් දැක ගැනීමට ඔබට ඉඩ සලස්වනවා ඇති. මේ ඔබ දකින්නේ ඔහුගේ පිළිරුව. ඔබ දකින්නේ ඔහුගේ ආකාරයයි. ඔහුගේ තා විශේෂ ලක්ෂණ අපි දකිනවා. අපි අප මහාචාර්යතුමන්ගෙන් ඒ පිළිබඳ විමසා සිටීමට කැමති වෙනවා. අපි මේ මොහොතේ අපේ මහාචාර්යතුමන්ට අපි ඔප්පු වෙනවා. අපිට මහාචාර්යතුමනි මොහුගේ විශේෂ ලක්ෂණ අපිට පේනවා. නමුත් ඒ ගැන කිසියම් හැඳින්වීමක් කරන්න ඉල්ලා සිටිනවා. මොහුගේ විශේෂ ලක්ෂණ කීපයක්ම තියෙනවා. මොහුගේ මේ දෙපස ඉලිප්පීමක් දක්වන්න. මොහුගේ මැරිලා සිටියා වුවද මොහුගේ හෘදය වැඩ කරනවා. ඔහුගේ නින්දේදී අත මේ ක්‍රොස් කරගෙන ඉන්න ආකාරයක් දැන්නා. මෙතන පොඩි ලිප්පි වෙන්න දක්වනවා. ඔහුගේ පාදයේ අස්තිවල ස්වභාවය අනුව ඔහු මැන්ඩියට ඉන්න ආකාරයත් අපිට දැනගන්න. අපිට මහාචාර්යවරුනි ලැබුණ පරීක්ෂණ තොරතුරු අනුව ඔහු නින්දේදී වුවද නර්තනයේ යෙදෙන පිටසක්වල ජීවියෙක් බවට සාධක ලැබී තිබෙනවා. ඒ සාධක මහාචාර්යතුමා පැවසූ පරිදි මේ ඔහුගේ දෙපා පිහිටින්නේ ඔහු නර්තනවේදී පිටසක්වලයෙකු බව නිසායි පිළිගන්නවා. ඔහු ඉතාම මේ නර්තනයට බරගතියකින් සිටින ආකාරයක් පේනවා. තවද අපි තව ලක්ෂණ කිහිපයක් විමසා බලමු. මොහුගේ මේ කපාට ගොඩ බැසීම නිසා මොහුගේ හිතේ පස්ස ප්‍රදේශයට අලාභ හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි පරීක්ෂණ කරපු මේ මහත්තුරුන්ගෙන් මොහු කියන්නේ දත් කීපයකටත් හානි සිද්ධ වෙලා තියෙනවා. ඔහුගේ තොලෙත් යම් කිසි වෙනසක් අපිට දැක ගැනීමට හැකිවෙන. ඔහුගේ තොලද යම් ආකාරයක මේ ස්වරූපයෙන් වෙනස් ගතියක් මිනිසුන්ගෙන් හා අනිත් ග්‍රහලෝකවාසීන්ගෙන් වෙනස් ගතියක් ලැබෙනවා. ඒ පිළිබඳව ඔබ යමක් පවසන්න. එක සත්තුන්ගේ අස්ථි ආහාරය ගැනීම සඳහා මේ මුඛයේ මේ රවුම් ආකාරයක සැරිසී වෙන්නේ. ඔහුගේ ලිංගික ක්‍රියාවලිය එක්ක ඒක සඳහන් යොදාගෙන තියෙනවා. තවද ඔහුගේ තොලපොට රෝස පැහැයෙන් යුත් බවට සාධකමන. එයද පිටසක්වලේ ලක්ෂණ බවට පෙනියනවා. ඔබට ගියසකේ පැවසු පරිදි ග්‍රහලෝක ජීවීන්ගේ පොදු ලක්ෂණයක් වන ඔහු මිනිසුන් දැක විගස බය වී ඉතා කෝපුන් ස්වරූපයක් ගැනීම මොහුගේද දක්නට ඇති බව විශ්වාස කරනවා. ඒ සඳහා මහාචාර්යතුමන් විසින් පරීක්ෂණයක් සූදානම් කර ඇති බව අපි දන්නවා. මේ පරීක්ෂණ සඳහා ඔබ ගෙන යාමට අපිට වසර දෙන්න පොඩ්ඩක් විරාමයක් රැඳී සිටින්න. මේ පරීක්ෂණයට සූදානම් වනවා ඇති. අප කොළ පැහැති යම් ද්‍රව්‍යයක් ඔහුගේ මුඛ ප්‍රදේශයට ලං කර ඔහුගේ ස්වරූපය හඳුනා ගැනීමෙන් අපට ඔහු නිසක ග්‍රහලෝක ජීවියෙක් හා ග්‍රහලෝකයේ නිසක හඳුනා ගැනීමට හැකිවනවා ඇති බව මහාචාර්යතුමා පිළිගන්නවා. ඔහු ඒ පරීක්ෂණය ඉතා අති භයානක පරීක්ෂණයක්. මේ සඳහා අපිට ප්‍රබල දායකත්වය දුන් මහාචාර්යතුමන්, අප කැමරා අධ්‍යක්ෂක සහ ආයතන සභාපතිතුමන් මේ සඳහා ඉතා විශාල සහායක් ලබා දී තිබෙනවා.
ඉතාම සුවිශේෂී සිදුවීමක් ඔබට කාලාන්තරයක් තිස්සේ බලාගෙන නොහැකි සිදුවීමක් වෙලා තිබෙනවා. එනම් ඔහුගේ ස්වරූපය හැඳුම් සියල්ල වෙනස් වී වෙනස්ම ජීවිත තත්ත්වයකට පත් වී ඇත බවට අපිට ඔප්පු වෙනවා. ඔහුගේ මොහුනේ වුවද නොයෙක් වෙනස්කම් වලට භාජනය වී ඔහුගේ ඇඳුමෙන් පවා ඔහු වෙනස් ජීවියෙකු බවට පත් වීමේ පරිවර්තනයක් අපිට දැක්කනවා. ඔබ මහාචාර්යතුමා පවසන පරිදි මෙය ඉතා භයානක තත්ත්වයකි. මොහු වර්තමාන කාලය පැය 2-3 අතරත කුමන ජීවියෙක් විය හැකිද යයි අපි එතුමාගෙන් විමසා බැලීමට යොමු වෙනවා. ඔව් මහාචාර්යතුමා. මොහු නොසිතු පුද්ගලෙක් වෙන්න පුළුවන් මේ එක අවස්ථාවලදී මොහුගේ මේ එක ජීවි ක්‍රියාවලියේ දායකත්වයේ මතින් එක සිද්ධ වෙන්න පුළුවන්. ඔව් පිටත් මිනිස්සු ඔව් බය වුණා. ඔව් අප පස්ස අපායනවා. අපායනවා. අප පලායනවා. ඔබගෙන අපි එසනින් සමගන්න. එහෙම ජීවියා අතිස්